අද අපි බලමු පර්චස් 7ක වගේ ඉඩමක සැලසුම් වූ කාමර 4ක් සහ බාත්රූම් 2ක් මුළුතැන්ගේ සාලය ටීවී කාමර ස්ටඩි රූම් එකක් ඇතුළත්ව සැලසුම් වුණු සැලසුමක වාස්තු විද්‍යානුකූල කරුණු කිහිපයක් ගැන මේ ඔබ දකින්නේ මේ ඉඩමේ තියෙන ඉඩම සටහන රූප සටහන ඉඩමේ සර්වර් ප්ලෑන් එකේ රූප සටහන මේකෙදි නිවස දිශාගත වෙලා තියෙන විදිය ගැන මම ඔබට තල අවබෝධයක් ලබා දෙන්න මේකෙදි මේ අපි පෙන්වලා තියෙන කළු පාටින් වර්ණ ගන්නලා ඒ දේවල් තමයි වාස්තු බඳ කියලා නිර්මාණය වෙන්නේ ඒ දේවල් අපි වාස්තු විද්‍යානුකූල ඔබට පැහැදිලි කිරීම කර දෙනවා සැලසුම් කරන වෙලාවේදී ඒ වගේම මේකෙදි පාකින් ස්පේස් තමයි මෙතන ත්‍රිකෝණාකාරව පෙන්වලා තියෙන්නේ ඒ වගේම මේ ඉඩමේ නිර්ත දිශා අඩුවන නිසා බස්නාහිර පැත්තට අඩුවන විදිහටත් නැගිනිර පැත්ත ඉඩ වැඩි වෙන විදිහටත් ඉදම අපි ස්ථානගත කරලා තියෙනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා මේ ලෑන්ඩ් එකේ උතුරු පැත්ත සහ නැගිනිර පැත්ත දෙපැත්තෙන්ම පාරක් පිටලා තියෙනවා මේ ලෑන්ඩ් එකේ. මේකෙදි අපි නැගිනිර පැත්ත කියන කොටසට අපි පොඩි ගේට්ටුවක් දීලා තියෙනවා වාස්තු විද්‍යානුකූල සුබ තැනකට. ඒ වගේම ප්‍රධාන ගේට්ටුව කියන එක කරන් තියෙන්නේ මේකෙදි උතුරු පැත්තෙන් තමයි මේකෙදට ඇතුල් වීම තියෙන්නේ. ඒ වගේම වයම කොටසේ අපි දීලා තියෙනවා ගේට්ටුව දාලා පාකින් ස්පේස් දෙකක් වෙන විදිහට. නමුත් මේකෙදි අපි සැලසුම තුළදී පෙන්වන්නම් මේක වාස්තුවෙන් දාලා වෙන්කිරීමක් කරලා තියෙනවා පාකින් එක කොටස. ඒ කොහොමද කියන එක මම සැලසුමේදී ඔබට පැහැදිලි කරලා දෙන්නම්. අපි බලමු සැලසුම කොයි ආකාරයෙන්ද කියන එක. මේකෙදි අපි බිම් සැලසුමට ගියොත් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයෙන්. මේකෙදි මම ඔබට පැහැදිලි කරන්නම්කෝ අපගේ වාස්තුවෙන් දාලා කොහොමද වයම කොටස වෙන් කරලා තියෙන්නේ කියන එක. වයම කියන්නේ අපි සාමාන්‍ය ගේට්ටුවක් දාන්න සුබ තැනක් නෙවෙයි. නමුත් අපිට පුළුවන් නම් වයම දිශාවේ සඳුට කොටසකින් අපිට ගේට්ටුවක් ගන්න තියෙනවා නම් සඳුක කොටසකින් ගේට්ටුවක් ඇතුළට ගන්න තියෙනවා නම් වයම කොටසෙන් ප්‍රධාන ගේට්ටුවක් හෝ අතුරු ගේට්ටුවක් හෝ අපිට යොදලා කොටු කරලා වෙන් කරලා ගන්න පුළුවන් නම් අපිට ඒ වයම පැත්තට ගේට්ටුවක් දාගන්න පුළුවන්කම තියෙනවා. මේ සැලසුමේදී අපි කරලා තියෙන්නේ වාස්තු බැම්මක් දාලා මේ ආකාරයෙන් මෙතනින් වෙන් කරලා තියෙනවා. මේ ආකාරයෙන් මේ පැත්තෙන් වෙන් කරලා තියෙනවා. එතකොට මේ ඉඩමට ඇතුල් වීම තියෙන්නේ මෙන්න මේ කොටසෙන්. මෙතන සඳුක කොටසක් අහු වෙනවා. මේ සඳුක කොටසත් එක්ක මෙතනින් ඇතුල් වෙලා ප්‍රධානතර පැත්තට එන්න පුළුවන්. ඒ වගේම උතුරු කොටසෙන් ගේට්ටුවක් තියෙන පොඩි ගේට්ටුවක්. එතනින් ඍජුව අපිට නිවසට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම නැගෙනහිර දිශාවෙත් මෙතනත් අපි ගේට්ටුව පසුව විශාල කරලා තියෙනවා. ඒකත් ප්‍රධාන ගේට්ටුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ඒ වගේම මේකේ සැලසුම අපි කතා කරොත් සැලසුමේ ඇතුළත තියෙනවා 16 20 ප්‍රමාණය වගේ සාලයක්. ඒ වගේම ඩයිනින් එකක්. ඒ වගේම මේ පැත්තට වෙනකොට මුළුතැන්ගේ තියෙන එක අපි මුළුතැන්ගේ දිශා ගත කරලා තියෙන්නේ ගිනි කොන කොටසට. ඒ වගේම පඩිපෙළ දාලා තියෙනවා අපි දකුණු කොටසේ යන විදිහට. ඒ වගේම නිර්ත කොටසට ප්‍රධාන යන්ත්‍ර කාමරයක් අරන් තියෙනවා පහළ තට්ටුවේ. ඒක සාමාන්‍ය 11 වගේ ප්‍රමාණයක්. බාත්රූම් එකට 8 5 වගේ ප්‍රමාණයක් බාත්රූම් එකක් තියෙනවා. උඩ තට්ටුවේ තියෙනවා අපි උඩ තට්ටුවේ මෙන්න මෙතනින් අපි සාලෙට එකතු වෙනවා. ඒ කියන්නේ උඩ මෙන්න මේ හැරේ ටීවී ඒරියා එකක් දීලා තියෙනවා. ඒ වගේම මේ කොටසේ ස්ටඩි ඒරියා එකක් පාවිච්චි වෙන විදිහටත් ඒ වගේම තවත් විශේෂයක් තියෙනවා. මේකේ ස්ටඩි ඒරියා එකත් ටීවී ඒරියා එකත් පැත්තෙන් අපිට පුළුවන් පල්ලෙහා තට්ටුවේ ලිවින් එක තියෙන තැන බලා ගන්න. ඒ වගේම මෙතන පඩිපෙළේ වටේ ස්පේසින් අපි මෙතන වොයිඩ් ඒරියා එකක් ඉතුරු කරලා තියෙනවා. මේකෙදි පැන්ට්‍රි පැත්ත බලා ගන්න උඩ තට්ටුවේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ පැත්තේ එක බෙඩ්රූම් එකක් තියෙනවා 10 11 වගේ ප්‍රමාණයක. අනිත් බෙඩ්රූම් දෙකක් තියෙනවා. මේ පැත්තේ ප්‍රධාන නිදන කාමරේ මේකේතර උඩ තට්ටුවේ තමයි පාවිච්චි වෙන්නේ. ඒ තමයි මෙන්න මේ පැත්තේ තියෙන එක. ඒක 16 11 වගේ ප්‍රමාණයක ප්‍රධාන නිදන කාමරයක් අපි නිරිත කොටසට එකතු කරලා තියෙනවා. ඒ වගේම වයඹ කොටසේ තවත් කාමරයක් තියෙනවා. මෙතනින් අපි ඩෝ වින්ඩෝ එකක් දාලා එළියට ගිහිල්ලා මේක
ස්කයි ඕපන් එකක් විදිහට තමයි මේ හරිය අපි නිර්මාණය කරලා තියෙන. නමුත් මේක අපි දෙමින් නැහැ ට්‍රාන්ස්පරන්ට් ෂීට් දාලා වහලයක් දාලා තියෙනවා. ඒක බැලුවොත් මෙන්න මේ ආකාරයෙන් තමයි උඩින් පේන්නේ. අපි ඊළඟට ඒක බලමු. මේකෙදී එතකොට බාත්රූම් එක අපි දාලා තිනවා 8මාරක් 8.5 වගේ ප්‍රමාණයක බාත්රූම් එකක්. එතකොට මෙයාලගේ වොෂින් මැෂින් එකක් තියාගන්න, ඇඳුම් වේලෙන්න වගේ තියාගන්න. මෙන්න මේ ස්පේස් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේකෙදී අපි සැලසුම් කරලා තියෙන්නේ. මේකෙදී අපි ගියොත් ටෙරස් එකට මේක උඩ තට්ටුව සම්පූර්ණ ස්ලැබ් එකකට තමයි ගිහින් තියෙන්නේ. මොකද මෙයාලගේ බිම ඉඩක් වෙන නැහැ. නැගිටින කොටසේ තියෙන පොළව අඩි 10ක වගේ ඉඩක් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය හැර මේක ඇත්තට මොන හරි උත්සවයක් කරගන්න උනොත් කියන මතයත් එක්ක උඩ සම්පූර්ණ ඒරියා එක ස්ලැබ් ඒරියා එකක් තමයි එකතු කරගත්තේ. එතකොට මේක රූෆ් টොප් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකෙදිත් අපි වාස්තු විද්‍යානුකූලව නිරිත කොටසට ටැංකිය ගිහින් තියෙනවා. ඒ දේවල් ස්ථානගත කරලා තියෙනවා. මේ විදිහට තමයි මේකේ සැලසුම ක්‍රියාත්මක වුණේ. මේකෙදී අපිට මේකේ බාහිර පෙනුම් කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ, කොයි ආකාරයෙන්ද මේක ඔබට පේන්න තියෙන්නේ කියන එක ඔබට මෙන්න මේ රූපසාම වලින් හඳුනා ගන්න පුළුවන් වෙයි. මෙවැනි වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් නරඹන්න මෙම වාස්තු SL YouTube නාලිකාව සමග දිගින් දිගට රැඳී සිටින්න. අප subscribe කරලා තබන්න. ඔබගේ ගැටලු මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. අපි ඒ සඳහා අපිට හැකි මොහොත ලැබුව විට අපි ඔබට පිළිතුරු සපයන්න සූදානම් සිටිනවා. ඔබට ඔබගේ නිවසේ සැලසුමක් නිර්මාණය කරගන්න අවශ්‍ය නම් කතා කරන්න. එහෙමත් නැත්නම් ඔබගේ නිවසේ පවතින වාස්තු පරීක්ෂාවක් කර ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න. අපි ඔබට විශ්වාසවන්ත විදිහට වාස්තු විද්‍යානුකූල කරුණු පහදා දීලා ඒ දේවල් නව නිර්මාණයක් විදිහට නිර්මාණය කරලා දීලා ඔබගේ ගැටලු විසඳලා ඔබගේ ජීවිතයේ දෙන දියුණුව කරා ගෙන යාමට අවශ්‍ය වාස්තු වටපිටාව නිර්මාණය කර දීමට වගකීම බාර ගන්නවා. ඔබට සුබ දවසක්.